ඔයත් යුනිවර්සිටි යන නැත්තම් පාඩම් වැඩ ගොඩ ගැහිලා ස්ට්‍රෙස් එකේ ඉන්න කෙනෙක් නම් ඔයාට තමයි මේ වීඩියෝ එක. ඔයාගේ ගොඩ ගැහිලා තියෙන නෝට් එක. අපි මේ කියන ටූල් එක යූස් කරලා පුළුවන් ඊටාම කෙටි කාලයකින් ෂෝට් නෝට් කරගන්න. ගොඩක් කට්ටිය මේ ටූල් එක ගැන දන්නවා වුණත් මේක හරියට යූස් කරන විදිහ ගොඩ දෙනක් දන්නේ නැහැ. ඒ තමයි Notebook LM කියන 100% free education tool එක. මේකෙන් ඔයාලට පුළුවන් තමන්ගේ පාඩමට අදාළ ෂෝට් නෝට්, වීඩියෝස්, රිපෝට්ස්, MCQ වගේම ප්‍රසන්ටේෂන් වගේ දේවල් ලේසියෙන්ම හදාගන්න. වැදගත්ම දේ තමයි මේ ටූල් එක ඔයාගේ විෂය ඇතුළෙම තියෙන කරුණු වලින් විෂයෙන් පිට යන්නේ නැතුව මේ දේවල් හදලා දෙන එක. හරි, අපි දැන් බලමු මේ Notebook LM එකේ තියෙන වැඩ කෑලි වලින් ඔයාගේ පාඩම් වැඩ ටික ගොඩ දාගන්න කියලා. ඉස්සෙල්ලම ඔයා වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියෙන ලින්ක් එකෙන් ගිහින් normal විදිහට ඊමේල් එකෙන් sign වෙන්න මාල. දැන් ඔයාලට sign වුණාම එන්නේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. මේ හැම ෆන්ක්ෂන් එකක්ම යූස් කරන හැටි මම කියලා දෙන්නම් ඔයන්ට. ඔයාලට පුළුවන් ඔයා ගාව තියෙන නෝට් එක මෙතන තියෙන අප්ලෝඩ් ෆයිල් කියන තැනින් මේ සයිට් එකට අප්ලෝඩ් කරගන්න. ඊට පස්සේ මේ ෆයිල් එක අප්ලෝඩ් වුණාට පස්සේ මම මේ දෙන පොඩි ප්‍රොම්ප්ට් එක දීලා ඔයාගේ ෂෝට් නෝට් එක හදාගන්න. ඔයා දකින්න නැති විනාඩියක්වත් යන්නේ නැතුව වැදගත්ම විෂය කරුණු ටික දාලා ඔයාගේ නෝට් එක මෙයා හදලා දුන්නා. මෙතන ඉඳන් තමයි වැදගත්ම ටික. ඔයාලට පේනවා ඇති දකුණු අත පැත්තේ ස්ටුඩියෝ කියන සෙක්ෂන් එකේ තියෙන මේ ටූල්ස් ටික. අපි ඉස්සෙල්ලා මේ VDI කියන එකට ඔයා මෙතන VDI කියන එකේ pencil උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ වින්ඩෝ එකක් එයි. ඔයා format කියන එකට explain එක දාන්න. මේක interesting දේ තමයි language කියන එකේ පහළට ගියාම ඔයාලට සිංහල භාෂාවක් තෝරන්න පුළුවන් නැහැ. මෙතන ඔයා කැමති style එකක් දීලා මෙතන generate කියන එක දෙන්න. ටික වෙලාවකින් ඔයාගේ වීඩියෝ එක මෙයා හදලා දෙනවා. අපේ වීඩියෝ එක නම් ජෙනරේට් වෙලා ඉවරයි. දැන් අපි බලමු මෙයා මොන වගේ රිසල්ට් එකද දීලා තියෙන්නේ කියලා. සිල්ලර වෙළඳ ලෝකයේ ගත්තම සාර්ථකත්වය කියන්නේ අහම්බයක් නෙමෙයි. ඒක පිටිපස්සේ තියෙන්නේ හරිම බලවත් හොඳින් හිතලා බලලා හදපු සැලැස්මක්. ඉතින් මේ විග්‍රහයෙන් අපි බලන්න යන්නේ ඒ සාර්ථකත්වයට යන පාර පැහැදිලි කරගන්නේ කොහොමද කියලා. හිතලා බලන්න නියම අදහසක් තියෙන හැමෝටම සාර්ථක ව්‍යාපාරයක් ගොඩනගන්න පුළුවන්ද? ඇත්තටම විශිෂ්ට සිල්ලර වෙළඳ අදහසක් ඇත්තටම සාර්ථක වෙච්ච සිල්ලර ව්‍යාපාරයකින් වෙන් කරන්නේ මොකද්ද? උත්තරේ තමයි බලවත් උපාය මාර්ගයක්. අදහස කොච්චර හොඳ වුණත් ඒක යථාර්ථයක් බවට පත් කරලා වෙළඳපොලේ ස්ථාවරව පවත්වාගෙන යන්න ශක්තිමත් සැලැස්මක් නැත්තම් වැඩක් වෙන්නේ නැහැ. එහෙනම් අපි මේ කතා කරන සිල්ලර වෙළඳ උපාය මාර්ගය කියන්නේ අතලම මොකක්ද? සරලවම කිව්වොත් ඒක තමයි ඕනෑම ව්‍යාපාරයක සාර්ථකත්වයට අඩිතාලම දාන ප්‍රධාන සැලැස්ම. මේ නිර්වචනය දිහා බලන්න උපාය මාර්ගයක් කියන්නේ නිකම්ම සැලැස්මකට වඩා දෙයක්. ඒක තමයි ව්‍යාපාරයේ යන දිශාව තීරණය කරන හැම වැඩක්ම එකට ගැට ගහන මූලික රාමුව. ඒ වගේම දැන් ඇත්ත මිනිස්සෙක් පැහැදිලි කරන විදිහට මේක මෙයා විස්තර කරනවා. ඔයාලට වීඩියෝ වගේම ADO කියන ටූල් එකෙනුත් මේ වගේ සිංහලෙන් ADO හදාගන්න පුළුවන් වගේ. ඊළඟට අපි යම් මේ report කියන එකට ඔයා ඒකෙත් pencil icon එක උඩ ක්ලික් කරාම මෙන්න මේ වගේ window එකක් open වෙනවා. ඔයාලට එතන ගොඩක් features පෙන්නනවා. මම ඔයාලට recommend කරන්නේ මේ study guide කියන එක. ඒක ක්ලික් කරාම ඔයාලට මෙහෙම guide එකක් generate වෙනවා. ඒක ක්ලික් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මුළු පාඩමම ආවරණය වෙන විදිහට ප්‍රශ්න ඒ වගේ පිළිතුරු එක්කම හදලා දීලා තියෙන විදිහ. දැන් අපි යම් මෙතන තියෙන quiz කියන එකට ඔයාලට පුළුවන් මේ විදිහට settings ටික හදාගෙන generate දුන්නට පස්සේ MCQ ටික හදා ගන්නකට. ඉතින් මේ විදිහටම ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය mind map, presentation, infographics, data table වගේ දේවල් තත්පර ගානකින් හදා ගන්න. මේ දැනගත්ත දේවල් වලින් මම හිතනවා ඔයාලට පුළුවන් වෙයි කියලා ඔයාගේ හිර වෙලා තියෙන පාඩම් වැඩ ටිකත් ලේසියෙන්ම කරගන්න. මේ වගේ වැදගත් දේවල් ඔයාලට ඉස්සරහට දැනගන්න ඕන නම් අනිවාර්යයෙන්ම අපිව subscribe කරලා Facebook එකේ follow කරලා තියාගන්න. සුබ දවසක්.